guys, welcome back to my YouTube channel. ඉතින් මං හිතුවා අදත් අලුත් vlog එකක් ඔයාලත් එක්ක share කරගන්න. අද අපිට උදේට කන්න ගේන්න යන්න කම්මැලි හිතුණා. මොකද කලින් දවසේ ගෙනාපු පාන් එකක් තිබ්බා. ඒක හින්දා අපි සෑන්ඩ්විච් කන්න කියලා හිතුවා. ඊට පස්සේ ලුණුයි මිරිසුයි අපිට කපා ගන්න කටින් බෝඩ් එකක් තිබ්බේ නැහැ. මොකද අපිට කැම්පස් එකේ හොස්ටල් වල උයන්න දෙන්නේ නැහැ. ඒක හින්දා පොඩි උරයක් හොදලා අරගෙන ඒක උඩ තියලා තමයි කපාගත්තේ. ඊට පස්සේ අපි සෑන්ඩ්විච් එක හදලා කාලා හැම වැඩ කරන්න පටන් ගත්තා. මුලින්ම මට කරන්න තියෙන වැඩ ටික ලියාගත්තා. කොහොම හරි මට මාර සතුටුයි මං මේ දවසේ කරන්න ලියාගත්තු වැඩ ටික ඔක්කොම කරලා ඉවර කරා. ඒ දවසේ ගොඩක් රෑ වෙනකන් වැඩ කරා. පාන්දර 2 වගේ වෙනකන් වැඩ කරා මට මතක විදිහට. හැබැයි වැඩ පටන් ගද්දි නම් 8 විතර වුණා. මොකද අපි සෑන්ඩ්විච් හදන්න ගිහින් ලොකු වෙලාවක් ගියා එතන. ඉතින් අපිට ලබන මාසේ පළවෙනිදා ඉඳගෙන ඊළඟ මාසේ 6-7 වගේ වෙනකම්ම එක්සෑම් එකට සබ්ජෙක්ට් 7ක් තියෙනවා. දවස් ඇර තමයි තියෙන්නේ. එතකොට එක්සෑම් එකක් කරලා නෙත් එක්සෑම් එකට දවස් 5ක 6ක විතර ගැප් එකකුත් තියෙනවා. අපි දැන් කරන්නේ නෝට් ටික හදා ගන්නවා, පේපර්ස් වලට උත්තර ලියනවා, ගණන් හදලා තියා ගන්නවා. ඊට පස්සේ අන්නර තියෙන ගැප් එකේදී තමයි පාඩම් කරලා ගණන් හදන එකක් නම් ගණන් හදලා ඒ ටික කරගන්නේ අර ගැප් එක ඇතුලේ. දැන් ඉතින් කරගන්නේ ගොඩක්ම කරන්නේ නෝට් හදලා නෝට් ලියන එක තමයි. අපි මෙහෙට ආපු දවස්වල සෑහෙන්න කොත්තුමි නැගී කෑවා. ඒ කියන්නේ කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ. අදත් කනවා හෙටත් කනවා. ඒ වුණාට පළවෙනි සෙම් එකේ තමයි ගොඩක් මේක උනේ. ඊට පස්සේ අපිට කොත්තුමි එහෙම කන්න බෑ අප්පිරියයි. කාලා මොකද කොහෙද. ඊට පස්සේ අපි මේ අද තමයි අපි 3 දෙනාම කතා වෙලා අද කොත්තුමි කමු කියලා බිත්තරත් හම්බලා දවල්ට කන්න කොත්තුමි එකක් හදාගත්තා. කෑම ගේන්න ගියෙත් නැහැ. හවසම ගිහින් කෑම අරන් එනවා කියලා කෑම ගන්න ගියොත් ටිකක් වෙලා යනවා. හොස්ටල් එකෙන් එළියට යන්න ඕනේනේ. පැය භාගයක් විතර යනවා කෑම අරගෙන එන්න ගියාම.
මේ තියෙන්නේ වෙන දවසක වීඩියෝ එකක්. මෙන්න මේ සමපෝෂකයේ රෙඩි මික්ස් එක අපි ගෙනල්ලා හදලා කෑවා. මේකෙන් පුළුවන් අග්ගල දෙකක් හදාගන්න. මාරම රහයි. මේකට මොනවත් ඇඩ් කරන්න නැහැ. උණු වතුර විතරයි දාන්න ඕනේ. ගෙදර සමපෝෂකයක් හදාගත්තා වගේම රස තියෙනවා. ගානත් තවලක් නෑ, රුපියල් 100යි වෙන්නේ. හොස්ටල් වල වගේ ඉන්න අයට හොඳයි. ඉතින් පොල් එහෙම නෑනේ දාන්න. මේකේ පොලුත් තියෙනවා. ඒක රහයි. ඒක ගානට වටිනවා. ගොඩක් බවට ඉතින් හොස්ටල් වගේ ඉන්න අයට තමයි.